හරි. මෙතනින් එහාට මොකද වෙන්නේ? මෙටයන් කාර්යය ගත්තට පස්සේ ඊළඟ පියවර විදියට සාන්ද්‍ර HNO3 එක්ක සාන්ද්‍ර H2SO4 වල දානවා. පැහැදිලිනේ? ඇයි එහෙම වුනේ? දැන් කාට හරි කියන්න පුළුවන් මේ පියවර දෙක මාරු වෙන්නේ බැරිද වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. මෙහෙම වෙන්නේ බෑනේ. ඇයි? අවසානයේ NO2 සම්බන්ධ වෙලා ඉන්නේ මුලින් හිටපු එක්කෙනා හිටපු තැනට එකක් ඇරලා. ඒක ඔටුවක් පන්නලා තමයි ඉන්නේ. ඒතර එහෙම වෙන්න නම් මෙතන මේ මුලින් ඉන්න එක්කෙනා මෙටා මුකාරකයක් වෙන්න ඕන. ඒතර මෙයා මෙටා නෙමෙයිනේ. එහෙනම් මෙයා මෙටා කෙනෙක් බවට පත් කරගෙන ඊළඟ පීවර විදියට තමයි අපි NO2 සම්බන්ධ කරගන්න යන්නේ. නැතු එකපාර මෙතෙන්දී NO2 දැම්මොත් මේ පීවර මෙතෙන්දී කරොත් NO2 සම්බන්ධ වෙන්නේ එක්ක මෙතෙන්ට නැත්නම් යාගේ ප්‍රතිවිරුද්ධයට. ඔතෝ පෙරාතැනට. මේ මතකයිනේ. ඒ නිසා මේ පීවර දෙක මේ විදියට තමයි වෙන්න ඕන. මේක මාරුනොත් එහෙම වැඩේ වලදී. හරිනේ. හරි වැඩේ. ඊළඟට අර පනතේ ප්‍රශ්නේ තමයි ඊළඟ කතාව. පනතේ මෙහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ මේ ওই පනතේ තියෙන දේ අපි හරියටම පනත අපි දැකලා නැහනේ. කොහොම හරි යෝගේ මේ තියෙනවනේ ඉස්කෝලේ ඇතුලේ නැහැ. ඉස්කෝලේ කියලා නෑ. මම කියන්නේ මොකද්ද? කොණ්ඩේ කපද්දි කොණ්ඩේ ගැන සහ කලිසමේ හෝල්ඩ් එක සම්බන්ධයෙන් ඉස්කෝලේ ඇතුලේ කිසිම බලපෑමක් කරන්න බෑ කියන එක. එහෙම යෝජනාවක් තියෙනවා කියලා කියනවානේ. එකක් තියෙනවා කියලා කියනවා. නැත්නම් කතාව යන්නේ. එතකොට දැන් මම දන්නේ නැත්ත. මම මේක කට්ටි කියන දේ. අපි හිතමු එකක් තියෙනවා කියලා. කියන්නේ කොණ්ඩේ කපන්න ඉස්කෝලේත් අපි දන්න සාමාන්‍යයෙන් කොණ්ඩේ වැඩිපුර තියෙනවා නම් අර සර්ලා මිස්ලා ඇවිල්ලා අල්ලලා කුට්ටියක් කපනවා කතුරේ. ඔය ඔක්කොම කතන්දර ටික කියන්නේ පිළිම ළමයි ඉන්නේ. ඒකත් එක පැත්තකින් අසාධාරණයක් වගේ. කොණ්ඩේ කපන්නේ පිළිම ළමයි. හරිද? මේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට කලිසමය 16:00 වගේ එහෙම එක එක ඉස්කෝලේ එක එක ගණන් තියෙනවා. කොණ්ඩේ උනත් දැන් ප්‍රධාන පෙළේ වාසල ගත්තොත් ඒවයි කොණ්ඩේ කපන්නේ මේ සමනේ කොණ්ඩේ කොට වෙන කපන්නේ. දැන් ගමේ ඉස්කෝල වල එහෙම ලොකුට බලන්නේ නැහැ කොණ්ඩේ. උදාහරණ එකම වයසනේ අවුරුදු 17 ළමයි 5 දෙනෙක් ගත්තොත් එයාලා යන ඉස්කෝල පහේ කොණ්ඩේ බලන්නේ විදි 5කට. පැහැදිලිව සාධාරණ නැහැ. අනිත් දේ තමයි දැන් අවුරුදු 17ක 16ක ළමයිට කොණ්ඩේ කොට කරගෙන තට්ටේ ගාගෙන වගේ පාරේ හැල යන්න බෑනේ. මේ ළමයි කැමති ක්‍රමයක් තියෙන කොණ්ඩේ වවන්න. කට් කපන එක පැත්තකින් තියන්න. කට් කපන්න ඕනේ නැහැ. මම කියන්නේ කොණ්ඩේ යම් ප්‍රමාණයකට හරි කොට සැලකිලි මට්ටමක් තියෙන්න බෑ. නේද? නැත්තම් ඒක පාරේ හැල යන්න බෑනේ වයසත් එක්කනේ. එතකොට මේ කොණ්ඩේට සහ කලිසමේ හෝල්ඩ් එකට අර 16:00 වගේ නම් එහෙම ලොකු කලිසම් ඇඳගෙන යන්න බෑ නැත්තම් මේක ලැජ්ජයි නැත්ත කතාවම කතා කරා. ඉස්කෝලේ නීතියක් තිබ්බේ වෙන කතාවක් මෙච්චර ගන්න. ෆෝල්ඩ් එකේ වුණත් එක එක ඉස්කෝලේ එක එක ගන්නේ. එහෙම වෙන්න බෑනේ. එහෙනම් හැම ඉස්කෝලේට මෙන්න මේ ගන්න. එහෙම තියෙනවා. එහෙම නෑ. හරිද? එතකොට කොණ්ඩේට බලපෑම් කරන එක සහ කලිසමේ හෝල්ඩ් එකට බලපෑම් කරන එකට බලපෑම් කිරීම පාසලෙන් අයින් කරනවා. පාසලට ගුරුවරුන්ට ඒක තමයි බලපෑම් ගන්න බෑ කියන එකට මම නම් එකයි. ඒක වෙන්න ඕන. කොණ්ඩේට සහ කලිසමේ හෝල්ඩ් එකට බලපෑම් ගන්න බෑ. කොණ්ඩේ Tamanට ඕන විදිහට වන්න ඉඩ දෙන්න ඕන. මාත් කැමති එක දෙනවා. අපි ඉස්කෝලෙන් කරේ මාට ඉතින්. හැබැයි මෙහෙමයි කොණ්ඩේ අවන්න දෙනවා කියලා මේ Taman දැනගන්න ඕනේ ලිමිට් එකට අවන්න. හරිද? ලිමිට් එකට අවන්න එක Tamanගේ වැඩක්. නැතුව ඒක ඕන්ට වඩා වගේ නැද්දෙක් වගේ ඉස්කෝලේ යන්නේ නැහැ. ඒක චාන්සි පිළිවෙලක් තියෙනවා කොණ්ඩේ කපන මේ වවන්නේ කියලා කපන එක. ඒ වුණාද කොණ්ඩේට සහ වෝල්ට් එක බලපෑම ගන්න බෑ කියන එක නේ ප්‍රශ්නයක් නේ. හොඳ උදාහරණ ශිෂ්‍යනායකයෝ ඉෆෙක්ට්ලා කියලා කට්ටක ඉස්කෝලේ ඉන්නෝනේ. ඒගොල්ලෝ කොණ්ඩේ ඕන විදිහට වවාගෙන ඉන්නවා. එහෙම ප්‍රශ්න සමාන ඉස්කෝලේ තියෙනවා. එයාලා ඕන විදිහට කොණ්ඩේ වවනවා. හැබැයි අනිත් ළමයි කොණ්ඩේ කපන්න ඕන. එහෙම අසාධාරණ ඉස්කෝලේ තියෙනවා. මම කියන්නේ ඇත්තට නැත්නම් පොඩ්ඩක් හොයලා බලන්න. ඒ නිසා එහෙම තියෙද්දි මේ කොණ්ඩේට හා ෆෝල්ට් එකට කලිසම බලපෑම් ගන්න බෑ කියන එක 100%ක්ම එකගයි. එතකොට ඕකේ තියෙනවානේ තව මම දන්නේ තියෙනවා කියලා කට්ටිය කියන එකක් නෑ මම ඇත්තටම දන්නේ නෑ. පහර ගුරුවරුන්ට ළමයට ගහන්න බෑ. සහ අවවාද කරන උපදෙසක් දෙන්න බෑ කියලා අදහසක් කියන කට්ටිය. මම හිතන්නේ මෙහෙමයි. ඕක පනතෙත් කොහොම නෙමෙයි තියෙන අමානුෂික පහර දීම තමයි නවත්තලා තියෙන්නේ. මට හිතෙන විදිහට. නැතුව ගහන එකවත් එහෙම දෙයක් නෙමෙයි. උපදෙසක් දෙන්න බෑ කියනවා නම් ගුරුවරයෙක් ළමයට ඒක ප්‍රශ්නයක් නේ. ඉස්කෝලයක් ඇතුළේ උගන්වන එක විතරක් නම් ඔය කියන විදිහට කරන්න පුළුවන්. හරිද? උගන්වන්නේ විතරයි ඉස්කෝලේ ඇතුළේ වෙන්නේ. මේ ඉස්කෝලේ විදුහල්පති කෙනෙක්, විනයවාර ගුරුවරු, ශිෂ්‍ය නායකයෙක් කියලා කට්ටක් අවශ්‍යයි. ශිෂ්‍ය නායකයන් කොහොමද ඉස්කෝලේට ඕනේ නැහැ. මම කොහොමද විරුද්ධ ඉස්කෝලේ නම් ශිෂ්‍ය නායකයෙක් ඉන්නවට.
උන්ගේ වැඩක් නැහැ තාතා. හරිද? ඒක ගැන කතා. يعني ඉස්කෝලේ ඉගෙනීම විතරක් වෙනවා නම් මේ විතරම තේරුමක් නැහැ ඉස්කෝලේ කියන තැනට යන්නේ කි. හරි ඒ නිසා මම හිතන්නේ එහෙම දෙයක් නෙවෙයි අමානුෂික පහර දිනවත් ගන්න කරපු වැඩක් වෙන්න ඕනක. හැබැයි ළමයි යෝක වරදවා තේරුම් ගන්න ළමයි හිතන් ඉන්න ගුරුවරුන්ට කිසිම පොසක් අපිට දෙන්න බෑ. යාළුවට අපිට උගන්වන්න විතරයි. පොසක්වත් දෙන්න බෑ. හැමෝම දැන් ළමයි මේකේ වැරදි විදිහට තේරුම් ගනිමින් ඉන්නවා. හරිද? ඒ නිසා ඒ ළමයින්ගේ මේ මතේ වැරදි විදිහට හැදුනොත් අලුත් පනතක් ගෙනන්නවත් එයාලගේ මේ මනස වෙනස් කරන්න බැරි වෙනවා. ඒ නිසා හරියට පනතෙත් කියන දේ පැහැදිලිව කියනවා. මේකයි කියන්නේ ගුරුවරු උපදෙස් දෙන්න බෑ කියන එක නෙමෙයි මෙතන කියන්නේ කියන එක පැහැදිලිව කියනවා. අමානුෂික පහරදී අමානුෂික දේවල් වළක්වන්න විතරයි මෙතනින් පන්තෙන් වළක්වන්නේ කියන එක කියනවා. නැත්නම් ළමයි මෙතන දැන් නුඹහන් ළමයි ගුරුවරු උගන්වද්දි ළමයික සිගරට් එකක් බොනවා. දැන් ළමයි තේරුම් ගන්න නේ විදියට. ගුරුවරු උගන්වද්දි ළමයි සිගරට් එකක් බොනවා. ගුරුවරු උගන්වද්දි ළමයි ෆෝන් එක බොනවා. chat කරනවා. එහෙම වෙන්න බෑනේ. මොන පනතෙන් වුණත් කියන්නේ. ඒ වගේ දේවල් වෙන්න බෑ. හරිද? ඒ ගුරුවරට පුළුවන් වෙනවා අයිතිය තියෙනවා මේ වගේ දෙයක් වෙනවා නම් පන්තියේදී බලක්ව ගන්න. ටියුෂන් එකේ වුණත් ඉස්කෝලේ කොහොමද? නිසා පැහැදිලිව තේරුම් ගන්න ඕනේ මෙතන වෙන්නේ මොකද්ද කියන්නේ. හරිද? හරියට පැහැදිලිව කියන්න. මොකද ඔය විදිහට උගන්වන එක විතර නම් පාසලක් ඇතුලේ වෙන්න ඕන. ගුරුවරු විතරයි ඕන. විභාගපති කෙනෙක් ඕනේ. විභාගපති කෙනෙක්ගේ ප්‍රධාන කාර්යය වෙන්නේ විනය පාලනය කරන එකනේ. විභාගපති කෙනෙක් කියන්නේ හැම විෂය මේ කොටසක්ම මුලින් දන්නේ නෙමෙයි. එයාට උගන්වන එක විතරක්ම චෙක් කරන්න පුළුවන් නෙමෙයි. එයාගේ ජොබ් එක විනය බලන එක පාසලේ විනය පාත් වෙන්නේ නැහැ. ඒතකොට විභාගපති කෙනෙක්ගේ වගකීම ඒක. ඒතකොට ළමයි තේරුම් ගන්න දේ වැරදි විදිහට. පනත වැරද්දන්නේ මම කියන්නේ. ළමයි තේරුම් ගන්න තියෙන විදිහ වැරදි මම හිතන්නේ. යාලා හිතන්නේ ගුරුවරයෙක්ට ප්‍රසාද දෙන්න බෑ. යාලා වෙල උගන්වලා යන්න ඕන. ජීවිතේට ළමෙක් ගුරුවරයෙක් නේ උගන්වගෙන ගියාට අහන් ඉන්නවද? නෑ. තාම අතලොස්සක් තමයි එහෙම අහන් ඉන්නේ. යාලාගේ වැඩ. ගුරුවරයෙක්ට පුළුවන් වෙනවා නේ ළමයි පාලනය කරගන්න. දැන් ළමයි හිතන්නේ එහෙම බෑ. යාලා උගන්වනවා අපි අහන් නැත්නම් නිකන් මෙච්චර එහෙම බෑ. බලෙන් හරි අස්සවන්න. නැත්නම් වැඩක් නෑ මම ඉස්කෝලේ නේ තේරුමක් තියෙනවා. ගහලා හදන්න බෑ. ගහලා නම් තේරුමක් නෑ. අවුරුදු 17 18 ළම ගහලා වැඩක් නෑනේ. ඒරවල ළමයට ගෙහුව කියලා එයා හදන්න බෑ. ගහන එක නැවතුණු ප්‍රශ්නයක් නෑ. හැබැයි බනින්න හැකියාව ගුරුවරට තියෙනවා. උපදෙසක් දෙන්න හැකියාව තියෙනවා. පනත එහෙම දෙයක් මම හිතන්නේ නෑ. හැබැයි ළමයි තේරුම් ගන්න ඉන්නේ විදියට. මම අපෝ කියන්නේ ඒක. ඒ නිසා පැහැදිලිව කියන්න පනතෙන් කියන්නේ මේකයි එහෙම කියනවා. හැබැයි අර පොන්දේ ෆෝල්ට් එකට 100 එකයි ප්‍රශ්නයක් නෑ. ඒවට ඉස්කෝලේ බලවෑමක් කරන්න ඕනේ නෑ අතට. හරි. ඒවා විදාස් දේවල්දී තියෙනවා. මොකද කොන්දේ ෆෝල්ට් එක නෙමෙයි විනයෙදි. නේද? හරි කුලේට මද්ද්‍රව්‍ය වගේ දේවල් පාසලට එන්න පුළුවන් නේ. ඒක වළක්වන ගුරුවරුන්ට අමුසි බලයක් තියෙනවා. මෙච්චර තිබ්බනේ. ඒව නැති එක නෙමෙයි මම හිතන්නේ. ළමයි තේරුම් ගන්න ඉන්නේ විදියට ඕක හරියට පැහැදිලි වුණ නැතොත් ළමයින්ට ඉස්සරහට කුඩු ඔක්කොම ටී ඉස්කෝලේ වල කියනවා. ඒක තා ප්‍රශ්නයක් වෙනවා. ටියුෂන් එකකත් ඒකම වෙනවා. හරිනේ. ඒ නිසා පොඩ්ඩක් පැහැදිලිව ළමයින්ගේ මනසට බොරු මතයක් ගිහින් දිනවා. ඒ නිසා මේක නිවැරදි කරගන්න. හරිනේ. හරි. වැඩට දිනා පරිවර්තන. දෙවෙනි ඉවරයි. තුන්වෙනි එකට යන්න. තුන්වෙනි එකට